Bodoh tu tarang. ඔව් බැලුම් පිපරීමේ තරගය අපි මේ තරගෙත් කාන්තා පිරිමි ලෙස වට දෙකකට හරි වගේ අදවත් ගන්න හැන්ඩක් දෙහිගිනි බුද්ධ මම සහභාගී වුණත් එකයි නොයි සහභාගී වුණත් එකයි තරග වලින් ජයග්‍රහණය කරපු අපේ ෆැමිලි එකේ හැම දෙනාටම සුබ පතනවා එනවුන්ස් කරපු මටත් මොනාරි කියපන් යකෝ hello everyone කොහොමද ඔයාලට ඉතින් කලින් බ්ලොග් එක ගෙනල්ලා ගොඩ දවසකින් තමයි අලුත් බ්ලොග් එකක් ගන්න පුළුවන් උනේ මේ මැයි මාසේ වුණාට අවුරුදු මාසේ බ්ලොග් එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ ඉතින් අවුරුදු කාලේ ඔයාලා හැමෝමත් ඉන්නත් අවුරුදු වයිබ් එකේනේ shopping කරලා නැගම් ගිහිල්ලා ඩොග් යනලා අවුරුදු උත්සව කරලා ඉතින් අපි අවුරුදු උත්සවය කරපෙදී තමයි මේ අපි කිව්වට ඇත්තටම කවුද කියලා මම vlog එකේ ඉස්සරහට කියන්නම් අපි යමු දැන් අවුරුදු උත්සවයට අපේ උදේම කිරි උතුර වෙලා අවුරුදු කැම මේසෙන් කෑමත් අරගෙන හැමෝම උදේට කාලා අපේ අවුරුදු උත්සවයේ අපි පටන් ගත්තා බැලුම් පිපරීමේ තරගය බෝල්ගොඩ වැවාන්තේ මේ අවස්ථාවේදී සූදානම් වෙමින් තිබෙනවා. එම ස්ථානයට සියලු දෙනාම පැමිණෙන්න. Tamanට කැමති ආකාරයකින් කැමති සයිස් එකේ බැලුම ගන්න. අරගෙන තරගයට සූදානම් වෙන්න කියලා ආරාධනා කරනවා. විනිශ්චය කරන ස්ථානයට යන්න. Radhe follow Radhe follow සංවිධායක මණ්ඩලයේ තියෙනවා ඉස්සරහ ඉන්නවා ඉස්සර බලයි ඒගොල්ලෝ කවුන්ට් කරා 1 2 3 කියලා තරගය පටන් ගන්න රයිට් අපි රෙඩි අපි පටන් ගමු ආව තරගය ආරම්භ වුණා බලමු කවුද බැලුම් පිපිරීම අන්ඩර්ග්‍රවුන්ඩ් කලාගමේ බැලුම් පිපිරීමේ තරගය ජයග්‍රහණය කරන්නේ ඔව් කියනවා ලක්ෂණ ඉතාලම කිව්වේ ලක්ෂණ පුම්බනා ඔව් පිපිරෙන්නේ ලක්ෂණ පුම්බනා බැලුම පිපිරෙන්නේ නගිත් පුම්බනවා ඒත් නෑ මේක පිම්බෙනවා විතරේ පුපුරන්නේ ඔව් අපුඩියක් ගන්නවා බෑස්ටේ පොඩක් ඉන්න තරගේ පටන් ගන්න ප්‍රථම පොඩි කාරණාවක් කියන්න තියෙනවා නියපොතු. ඔය බැලුම පුම්බලා ඔය නියපොතු වලින් පද කරන්න බෑ. 1 2 3 ඉතාලම පළපොරටකින් පුම්බනවා බැලුම්. හම්සි වේගස් මේ අවස්ථාවේදී පළවෙනි ස්ථානයේ ඉඳලා බලමු දෙවෙනි ස්ථානයේ තාමත් තරගයේ විරුද්ධයි.
හරි. අපි මේ තරඟෙත් කාන්තා පිරිමි ලෙස වට දෙකකට නැද්ද? අපේ ප්‍රදීප් හීරෝ නොයිස් ජෙනරේෂන් ඉන්නවා. ඔව් ඉස්සරහට එන්න. කරුණාකරලා යන්න ගන්න හැන්දක්. මම සහභාගී වුණත් එකයි නොයිස් සහභාගී වුණත් එකයි. ඒ හින්දා විනිශ්චය මණ්ඩලය කිලෝන් එකකින් ඉන්න වෙනවා. ඔව්. නැගිටින් කිලෝන් දෙන්න හැන්දක් කිලෝන් යතර අදවත් ගන්න හැන්දක් අත. දෙහිගිනි බුද්ධි. සරව පෑගෙනවා නම් ගහගන්න කැහි පොඩ. දෙපාරකට දීලා අපිට මේ දැන් ආරංචියක් ආවා ඊයේ හොඳට ප්‍රැක්ටිස් වුණා කියලා. කිලෝන් ඔව් විනිශ්චය මණ්ඩලය අපේ උපේක්ෂක අපි මේ වගේ තරඟ වලට විනිශ්චය මණ්ඩලයට යොදාගන්නේ උකුසු ඇස් තියෙන අපේ කාන්තාවන්. ඒ කියන්නේ හැමදේම සූක්ෂමව දකින්න කාන්තාවන්. ඒකට ගණන් ගන්න බෑ. ඔව්. තරඟ ආරම්භ ලක්ෂණත් බලවෙනිය. තාමත් ප්‍රැක්ටිස් කරනවා. හරි. සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි 1 2 3 කියයි. ඕගලන්ට තියෙන්නේ හරි ඉතින් යන්න විතරයි තියෙන්නේ Okay, ready? 1යි 2යි 3යි හරි. තරඟය ආරම්භ වුණා. හරි. ජයග්‍රහණය තිබෙනා තෝරගෙන ඉන්නවා. පළවෙනි ස්ථානයේ වේග. ඔය කට්ටිය අපලසන් නාදයක් දෙන්න මේක අපි හැමෝම එකතු වෙලා කරන වැඩක්. අපේ කට්ටිය පළවෙනි ස්ථානයේ වේග, දෙවෙනි ස්ථානයේ ලක්ෂණ, තුන්වෙනි ස්ථානයේ සහන්. හැමදිනම් ඔව් අපේ තරඟ කාර්යෝ ටික අපේ අවුරුදු කුමාරියෝ ටික ඔව් මේකත් ගාල්ලට කියලා කියනවා. අපි බලමු කොළඹද ගාල්ලද කියලා. විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා. කොට ඉන්න විනිශ්චය මණ්ඩලය කවුද ඉන්නේ අපේ? කොහොමද? කොට ඉන්න පණින්න බා පස්සට යන්න පුදුම හදිස් කියන්නේ තියෙන්නේ. ඔව් තරඟය ආරම්භ බලන්න. ඒ ජයග්‍රහණය හොඳයි. දැන් බැලන්ස් වෙනවා දකුණ කොළඹ. මතක් කිරීමක් කරන්න කැමතියි. මේ වගේ අපිට සෙට් වෙන්න chance එකක් හදලා පොඩි අවුරුදු 30ක් වගේ අපේ අල්ටා අයියා, අමිල අයියා, කිසර ඕගලන්ට බොහොම ස්තුතියි. කට්ටිය පොඩි අප්පුඩියක් දෙන්න. මොකද මේ වගේ එකතු වෙන එක හරිම රෑආදියක් අපේ ලයිෆ් එකේ. අපි thank you කියන්න මේ අවස්ථාව යොදා ගන්නවා. thank you ඔය තුන් දෙනාට. ඒ අය වගේම අපේ උපේක්ෂකව අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. අපේ අල්ට්‍රායගේ වයිෆ් උපේක්ෂකයි තිසරයියයි ගොඩක් මහන්සි වුණා මේ අවුරුදු උත්සවය මේ විදියට ලස්සනට කරගන්න. අපි හැමෝම එකතු කරලා ගෲප් එකක් හදලා අවුරුදු උත්සවය කරන ඉවෙන්ට්ස් ප්ලෑන් කරලා අවශ්‍ය කෑම බීම සේවන බලලා කිසිම අඩුපාඩුවක් නැතුව මේ අවුරුදු උත්සවය අපිට ලස්සනට කරන්න පුළුවන් වුණේ ඒ දෙන්න නිසා. හරි. කී දෙනෙක් ඉන්නවද? පිටි තියෙනවා ඕනතරම් ප්ලේට් තියෙනවා. තරඟය වෙන්නේ මෙහෙමයි. අපේ ස්විමින් pool එක ළඟ අන්තිමට යන්න ඕන අපේ තරඟකාරයෝ ටික මූණ හොදනවා හැමෝගෙම. මූණ හොදලා තමයි තරඟය පටන් ගන්නෙ. කවුන්ට් එක දුන්නම තමන්ට අදාළ පිඟාන කියන්නේ පිටි දින පිඟාන ගාවට දුවගෙන යන්න ඕනේ. අනුන්ගේ පිඟාන වලට පිකප් කරන්න බෑ. අනිකයි හරි. ඕකේ. තරඟය වෙන්නේ මේමයි. හොඳින් අහගන්න. එන්න ඔව් නැන්දිලත් එක්ක එකතු වෙලා ඉන්නවා. මයුරු හරි. අත් පිටිපස්සේ
තියෙන්න ඕනේ පිටිවන්න පිපිද්දි අහගන්න තරඟ නීති රීති ටික ඔයගලගේ අත් පිටිපස්සේ තියෙන්න ඕනේ මූණු අල්ලන්න බෑ අනිත් කෙනාගේ පිඟාන අල්ලන්න බෑ සහ ඔයගොල්ලෝ කාසිය ඔයගලගේ කටින් ගත්තේ පරිස්සම් වෙන්න ඕනේ ඒක ගිලෙන්නේ කියනවා ගිලින්න එපා आओ परयारा पुरा බලමු හතරම පිටි නාන්නේ කවුද කියලා පිපින්න අයියේ පිපින්න සාසිනි අතින් අල්ලන්න බෑ අත් පිටිපස්ස ගියාගෙන ඕ පරිසිරි කවුද මේ අමිලයිගේ දුවද ඔව් පළවෙනි ස්ථානේ මේගොල්ලෝයි නැවත දුවගෙන යන තැනට යන්න අපේ ලෙවල් 2 එකෙන් බලාගෙන ඉන්නවා කවුද හොර කරන්නේ කවුද හොරට පිපින්නේ right Pradeep, Lakshan, ready? Okay. Sudana mena paninna ba dilona හැමෝටම පිටි තියනවා පනින්න බව මෙන්න. Ready 1 2 3. ආව් ඉතාමත් උද්‍යෝගී පිටිය පිටිය උඩ ප්ලේට් උඩ. ඉරාත්තා. කවුද බලවෙනියා? මැනික් කවුද මැනික් අයියා දෙනවා දැක්කා මැනික් අයියාගේ පුතා එනවා දැක්කා කවුද? තාත්තද පුතාද? ලක්ෂන්. හරි. කවුද නම? මේ ඔයාලා වතුර හලන්න එපා. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. එහෙම දාන්න පුළුවන් නෑ. මෙන්න අනිත් ඇදින ගන්න. අර බලන්න. මේ තරග නීති උල්ලංඝනය කිරීම. ඉලාරින් ඉල. ඒ දෙන්නෙක් එක උලංඝනය කරනවා. ඔයාලා කිසිම තවත්.
මේ වීඩියෝ එක නම් ඔයාලා සෝෂල් මීඩියා වලින් දකින්න ඇතිනේ අපේ අයියලා ටිකගේ ඇවිදින වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක ගත්තේ ඔන්න ඔය වගේ පොඩි කට්ටක් කාලා තමයි. මම දැක්ක කොහොන අඩි ගන්න මනිනවා පොඩ්ඩක් පස්සට කරලා ගන්නවා. නියමයි. මම දැක්ක අඩි 12ක් යනවා. අම්මෝ දැන් නම් ගහයි වගේ මුට්ටියට. ඔච්චර කොහොමද ඔච්චර ඉක්මනටම ඒක හොයාගත්තේ? නියමයි. තව පොටෙන් වදිනවා කොහොනාර. මේ වගේ එකක් ගන්න නම් ඔයා මාර දක්ෂයෙක් එල්ල කිරි. ඔය මාර කරන්න අපරාධ උඩ. මුට්ටි මෙහෙ. කොහොනාර මෙහෙ. මංගන. කොහොනාර ගන්න මයික් එක. ඉතාම ආසන්නයි. ඕඩෝ ඉසියනවා. මගේ තවත් කමෙන්ට් කිසිම අවස්ථාවක් නැහැ. සෙනගුදෙන් ගණන් ගිහින් අවුලින් කරගෙන යන්නේ හරි. මම පාට හරි ගියොත් ප්‍රකාරය හරි. hari ada kisi begitu awastawanya. යන්න විනිශ්චය මණ්ඩලයට ආරාධනා කරනවා ගෝනාරම් යන්න බලන්න හරියට බනිස් 12ක් තියෙනවා කවුද මුලින්ම කන්නේ මේක කොහොමද බනිස් එක කාලා අනිත් පැත්තටයි දුවගෙන යන්න ඕනද මේ පැත්තට එන්න මොකද ඒගොල්ලෝ ආයි දුවගෙන එන්නේ පිටිපස්සට විනිශ්චය මණ්ඩලේ මගේ වම් අත පැත්තට එන්න ඔව් බනිස් එක අතේ අරන් එන්න බෑ කෑලි අතේ තියාගෙන ඉන්න බෑ කාලා හොඳට ගිලලා තමයි එන්න ඕනේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න ඕගලගේ පිටිපස්සේ ඕගොල්ලෝ ආයි දුවගෙන එන්න ඕනේ බනිස් එක කාලා හපාව එන්න බෑ තරංගනේ උල්ලංඝනය කිරීම අනිවාර්යෙන් ගිලලාම තමයි එන්න ඕනේ අතින් අල්ලන්න බෑ හොඳට බලන්න කට්ටිය අතින් අල්ලන්න අත් දෙක පිටිපස්සේ තියෙන්න ඕනේ
ඊට පස්සේ තියෙන්න ඕනේ අපහම දුවගෙන ඉන්න බෑ ගිලලා ඉවර කරලා තමයි එන්න ඕනේ ready හරි මැනික් අයියා ඉන්නවා පැත්තේ ready 1 2 3 නියමයි ගන්න එපා ගන්න අත්පිටිපස්සේ තියෙන්න ඕනේ අතින් අල්ලන්න ඔන්න බලන්න අතින් අල්ලන්න කියලා ඔන්න බලන්න ගිලින්න ඕනේ නියමයි අඩියක් පස්සට යන්න දෙගොල්ලම අඩියක් පස්සට යන්න නියමයි පොඩ්ඩක් මෙහෙට වෙන්න ඊට මදි නම් හොඳට ඉඳ ගන්න අස්සල හම්බෙන්න හරි නියමයි සම්බව විතර දන්නේ නැහැ නියමයි බලන්න විතර ගන්නද කියලා සම්පත් අයියා බලන්න කැඩුනද නියමයි එක බිත්තරයක් ගියා right නියමයි හදුනද අමිලගේ වැඩි ගන්න එපා නියමයි හරි අන්තිමට ඉතුරු වෙලා තියෙන තඹපු බිත්තර ටික කැඩෙන්න වෙලා යනවා කෙල්ලෝ ටික යන්න අඩියක් පස්සට ලස්සනට හරි චුට්ටක් පස්සට යන්න right චූටි පුතාත් යන්න පස්සට චූටි පුතා අඩියක් පස්සට යන්න right ready 1 2 3 right nice come on good name down pass කරන අවස්ථාව 2 3 සාමදාක තරංග කරන දෙදෙනෙක් මේ පැත්තේ ඉන්නේ 1 2 3 මේක නම් මාරම තරගයක් හරි කෙල්ල अंडरग्राउंड म्यूजिक බක්මහවලලා මෙසේ නිමා වෙනවා සියලුම තරඟ වලින් ජයග්‍රහණය කරපු අපේ ෆැමිලි එකේ හැම දෙනාටම සුබ පතනවා එහෙනම් thank you ජය වේවා එනවුන්ස් කරපු මටත් මොනවාරි කියපන් යකෝ ඉතින් ඔය විදියට තමයි අපේ අන්ඩර්ග්‍රවුන්ඩ් මියුසික් බක්මහවුලෙල ඉවරුනේ ඊළඟ බ්ලොග් එක ඉක්මනටම ඔයාලට අරගෙන එන්න මං රෙඩි කරන ගමන් ඉන්නේ මොනවද ක්ලූස් කියලා මං WhatsApp channel එකෙන් ඔයාලත් එක්ක share කරගන්න. WhatsApp channel එකේ link එක මං description box එකේ add කරලා තියන්නම්. මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ vlog එකෙන් අපි ඉක්මනටම හම්බෙමු. Bye bye.